හෙලෝ ටීචර්ස් අද අපි කතා කරන්නේ ප්‍රොසෙසර් ගැන. ප්‍රොසෙසර් කියන්නේ මොකක්ද කියලා අහුවොත් ප්‍රොසෙසර් එකක් කියන්නේ කම්පියුටරේ තියෙන බ්‍රේන් එක වගේ. මිනිස්සෙක් වුණාම අපේ මොළයේ තියෙනකොට මොළයේ හැමදේම පාලනය කරන්නේ ඒ වගේ තමයි ප්‍රොසෙසර් එක කියන්නේ. Intel AMD තමයි ප්‍රොසෙසර් බ්‍රෑන්ඩ් දෙක වෙන්නේ. Intel බලුවොත් ප්‍රොසෙසර් වර්ග තමයි Core i3, Core i5, Core i7, Core i9. AMD බලුවොත් Ryzen 3, Ryzen 5, Ryzen 7, Ryzen 9. එතකොට අපි බලුවොත් ප්‍රොසෙසර් වල cores thread කියලා වර්ග දෙකක් තියෙනවා. cores වලින් වෙන්නේ අපි වැඩ දෙකක් කරනවා නම් cores දෙකක් අන්න ඒ වගේ තමයි. cores 4, cores 6 තියෙන ප්‍රොසෙසර් තියෙනවා. ඇත්තටම cores 6 උපයෝගී වෙන්නේ ගේමින් වලට. cores 8ක් විතර ඕනේ වෙනවා වීඩියෝ එඩිටින් වලට and අනිත් software 3D software වලට cores 16ක් 12ක් වගේ ඕනේ වෙනවා. එතකොට අපි දැන් cores වල වැඩ කරන්නේ කොහොමද කියලා අහුවොත් cores ඇවිල්ලා වැඩ කරන්නේ මල්ටිටාස්කින් වලට වගේ ඒ වගේ තමයි. cores වල වේගය අනුව තීරණය වෙනවා ප්‍රොසෙසරේ කොහොමද ස්පීඩ් එක දෙන්නේ කියලා. ස්පීඩ් එක දෙන්නේ ගිගාහර්ට්ස් වලින්. ගිගාහර්ට්ස් 5-6 වෙනකන් අද ප්‍රොසෙසර් වල වේගය දෙනවා. ඒ වගේම දැන් ප්‍රොසෙසර් වල බැලුවොත් Intel වල i3, i5, i7 වල පටන් ගන්න ලෙටර් එකෙන් ඉස්සල්ලාම 14 gen නම් 14 කියලා තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ මැද ලෙටර් එකෙන් අපි ඒ gen එක අනුව power cost, efficiency cost වැඩි කරලා දෙනවා නම් 600යි 600 400 අන්න ඒ විදිහට පහළට තියෙනවා. අපි තෝරගද්දි ඕවර්ක්ලොක් ප්‍රොසෙසර් එකක් තෝරගන්නවා නම් ඒ ප්‍රොසෙසර් එක K කියලා තමයි ඉවර වෙන්නේ. X කියන්නේ integrated graphics නැති ප්‍රොසෙසර් එක. එතකොට H කියන්නේ X කියන්නේ laptop වලට එන ප්‍රොසෙසර් වල තියෙන මේ ලෙටස් එක. H අකුර ඇවිල්ලා high performance laptop වලට විතරයි එන්නේ. U කියන්නේ low performance ඒ වුණාට battery power එක හොඳට දෙනවා. ඒවා ඇවිල්ලා use වෙන්නේ web browsing, වීඩියෝ බලන්න ඒ වගේම වෙන normal daily works වලට තමයි ඒ laptop use කරන්නේ. අපි HK කියලා ඉවර වුණොත් ඒ laptop ඇවිල්ලා overclock කරන්න පුළුවන් high performance laptop. එයා ඇවිල්ලා gaming, video editing, other 3D software වගේ තමයි use වෙන්නේ. එතකොට දැන් අපි බලුවොත් threads 12-16 ඒ multitasking කරන්න පුළුවන් විදිහට තමයි threads දීලා තියෙන්නේ. වැඩි threads cost ප්‍රමාණයක් තියෙන ඒවල ගොඩක් multitasking කරන්න පුළුවන්. අපිට ගොඩක් වැඩ ගන්න පුළුවන්. එකම වෙලාවේ එක වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට Photoshop එකෙන් තව වැඩක් කරන්න පුළුවන්. වීඩියෝ එඩිටිං වලින් Adobe Premiere Pro එකේ වැඩක් කරන්න පුළුවන්. ඒ වගේට එක්කව වෙලා කරන්න පුළුවන් වැඩ අපිට multitasking ප්‍රොසෙසර් වලින් පුළුවන්. එතකොට අපි Ryzen බලවම Ryzen හැම ප්‍රොසෙසරයක්ම ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. Ryzen වල G කියලා ඉවර වුණොත් ලෙටර් එකෙන් ඉවර වුණොත් ඒක ඇවිල්ලා integrated graphics තියෙන ප්‍රොසෙසර් එක. integrated graphics කියන්නේ on board graphics දන්නවනේ අන්න ඒක තියෙන එක. එතකොට අපි F කියලා ඉවර වුණොත් on board graphics නෑ කියන එක. පළවෙනි අකුරෙන් කියන්නේ gen එක. අපි ඒ කියන්නේ 7600X කියලා ඉවර වුණොත් 7 කියන්නේ gen එක. 7 gen එක. 600 කියන්නේ ඒක ඇවිල්ලා ඒ gen එකේ තියෙන performance ටිකක් medium මට්ටමේ තියෙන එක. ඒ කියන්නේ 500 600 කියද්දි 600 එක ටිකක් high performance එක. X කියලා ඉවර වෙද්දී X processor එක කියන්නේ හොඳ high boost clock එකක් තියෙන processor එක. අපි dedicated graphics use කරනවා නම් අපි තෝරගන්න ඕනේ X processor එක. ටිකක් budget එක අඩු කරගන්න ඕනේ නම් normal base එකේ තියෙන
ප්‍රොසෙසර් එක තෝරගත්තා නම් ඇති. ඒ කියන්නේ කිසිම අකුරක් නැතුව ඉවර වෙන එක. එතකොට ඒ ඉස්සර 5000 සීරීස් එක ඇවිල්ලා අපිට onboard graphics එන්නේ E වලින් විතරයි. ඉතුරු ඒවා වලින් එන්නේ නැහැ. අපිට හැබැයි 7000 සීරීස් එකේ ඉඳලා අපිට හැම ප්‍රොසෙසර් එකම onboard graphics බලා ගන්න පුළුවන් F-letter එකේ හැර. අපි දැන් බලමු performance cost efficiency cost කියන්නේ මොකක්ද කියලා. performance cost කියන්නේ අපි ලොකු වැඩක් කරද්දී single core performance එකක් දෙද්දී ලොකු වැඩක් කරද්දී ඒකට focus වෙලා වැඩ කරන එක තමයි performance cost කියන්නේ. efficiency cost කියන්නේ අපි antivirus එතකොට background එකේ වැඩ කරන software අන්න ඒවා use වෙන්නේ efficiency cost වල. ඇත්තට මේ cost දෙක තියෙන එක ඉතා වැදගත් වෙනවා. අපි ඇවිල්ලා video editing ඒ වගේම වෙන 3D software programming වගේ දේවල් කරනවා නම් efficiency performance cost තියෙන processor එකක් ගන්න හොඳයි. විශේෂයෙන්ම Intel processor. ඒ කියන්නේ 14 gen 13 gen නම් ගන්න යන්න එපා. 12 gen 15 gen Core Ultra ඒක අවුලක් නෑ. ඒ වගේ processor ගන්න. NPU කියන්නේ AI යොදවගෙන අපි කරන වැඩවලට උපයෝගී කරගන්න අංගයක් processor වල තියෙන. එතකොට අපි බැලුවොත් AMD ඇවිල්ලා මේ වෙනකොට ගේමින් වලට හොඳ performance එකක් ලබා දෙනවා. අපි දැන් බලමු cache කොහොමද කියලා. cache කියන්නේ අපි දැන් වැඩක් කරනකොට මෙමරිය පොඩ්ඩක් තියාගන්න ඕනි. මේ අපි processor එකේ වැඩ කරනකොට ඒකෙන් මේ කැලිබරේට් වෙන්න මෙමරිය පොඩ්ඩක් තියාගන්න එක තමයි L3 cache කියන්නේ. ඒ cache අනුව L1 කියන්නේ පොඩි cache එක, L2 කියන්නේ ටිකක් ලොකු cache එක, L3 කියන්නේ large cache එක. අපි L1 cache එක ඇවිල්ලා L1 cache එක ඇවිල්ලා usually use කරන එකට, L3 cache එක ඇවිල්ලා තමයි වැඩියෙන් අපි gaming වලට එහෙම use කරනකොට use වෙන්නේ. ඇත්තටම L2 L3 එකට සමානව ලබා දෙනවා cache count එක Intel processor වල. එතකොට AMD වල L3 cache එක තමයි වැඩියෙන්ම ලබා දෙන්නේ. L3 cache එක ඒගොල්ලන් 3D ray විදිහට උඩින් පිටල විදිහට තමයි cache එක ලබා දෙන්නේ AMD වල. ඒක ඇත්තටම ලොකු performance එකක් ලබා දෙනවා ගේමිං වලට. වීඩියෝ එඩිටිං කරනවා නම් අපි තෝරගන්න ඕනේ කෝස් 8කට වැඩිය තියෙන ප්‍රොසෙසර් එකක්. අපි ගේමිං කරනවා නම් තෝරගන්න ඕනේ කෝස් 6-8ක් අතර තියෙන ප්‍රොසෙසර් එකක්. අපි 3D software ඒ වගේ කරනවා නම් කෝස් 16ක් 12ක් වගේ තියෙන ප්‍රොසෙසර් එකක් තෝරගත්තා නම් ඇති. ඒ වගේම අපි කෝස් 8ක් තියෙන ප්‍රොසෙසර් එක බැලුවොත් වීඩියෝ එඩිටිං වලට හොඳයිද කියලා අහුවොත් ඒක තමයි ඇත්තටම හොඳම ස්ටාර්ටින් පොයින්ට් එක. හැමෝම යූස් කරන්නේ කෝස් 8ක් තියෙන ප්‍රොසෙසර් තමයි වීඩියෝ එඩිටිං වලට දැන් කාලේ හැටියට නම්. ඉස්තර 4th gen 3rd gen වගේ ප්‍රොසෙසර් උත් යූස් කරනවා සමහර කට්ටිය. හැබැයි ඒවා ඇවිල්ලා ස්ලෝ වැඩි. ටිකක් මේ හයි පර්ෆෝමන්ස් ගන්නවා නම් කෝස් 8ක් තමයි හොඳටම ප්‍රමාණවත්. කෝස් 6නුත් වීඩියෝ එඩිටිං කරන්න පුළුවන්. හැබැයි අරක මල්ටිටාස්කින් එක හොඳ පර්ෆෝමන්ස් එකක් ලබා දෙනවා කෝස් 8ක ප්‍රොසෙසරේ. ඒ වගේම අපි ගිගාහර්ට්ස් ගාන වැඩිය තියෙන ප්‍රොසෙසර් එකක් තෝරගන්න ඕනි. ඒ කියන්නේ වේගය අනුව ප්‍රොසෙසර් වල core clock එක වැඩි ප්‍රොසෙසරේ හොඳටම පර්ෆෝමන්ස් එකක් ලබා දෙනවා. රෙන්ඩරින් පර්ෆෝමන්ස් එකම වැඩි වේගයකින් පර්ෆෝමන්ස් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රොසෙසර් තෝරගද්දී රන් එක මොන RAM එකද සපෝට් කරන්නේ, මොන මදර්බෝඩ් එක සපෝට් කරන්නේද කියලා සැලකිලිමත් වෙන්න ඕනි. අපි RAM එක යූස් කරන්නේ DDR4ද DDR5ද කියලා චෙක් කරන්න වෙන්නේ ප්‍රොසෙසර් එක මොකක්ද කියන එක අනුව තමයි ජෙනරේෂන් එක. අපි 6 MHz වලින් තමයි RAM ස්පීඩ් එක බලන්නේ. DDR5 තමයි දැන්ට තියෙන ස්පීඩ් RAM
RAM type එක අපි දැන් බලමු කොයි විදිහටද අපි දැන් තෝරගන්නේ කියලා CPU බලමු Core i3 processor තෝරගන්න ඇවිල්ලා web browsing අපි daily work වලට තමයි තෝරගන්නේ web browsing movie බලන්න ඒ වගේ දේවල් වලට තමයි Core i3 processor එකක් තෝරගන්නේ i5 processor එකක් තෝරගන්නේ medium range එකේ programming ඒ වගේම වෙන educational වැඩවලට medium range එකේ video editing වලට 1080p video editing වලට අන්න ඒ වගේ දේවල් තෝරගන්නේ Core i7 ඇවිල්ලා high performance gaming high performance video editing ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන් දේවල් වලට තමයි තෝරගන්නේ අපි i9 ඇවිල්ලා තෝරගන්නේ high endම දේවල් කරන්නේ 8K video editing ඒ වගේම high end gaming i9 තෝරගන්නේ ඇවිල්ලා high end video editing high end gaming ඒ වගේම 3D software වල වැඩ කරනවා නම් architectural දේවල් කරනවා නම් ආය එක high performance multitasking වැඩ කරනවා නම් අපි i9 තෝරගන්නේ Ryzen 3 තෝරගන්න web browsing වලට ඒ වගේම movie බලන්න video බලන්න word PowerPoint වැඩ කරන්න අන්න ඒ වගේ දේවල් වලට තමයි ඒක use කරන්නේ Ryzen 7 ඇවිල්ලා අපි high end gaming කරනවා නම් 4K video editing කරනවා නම් ඒ වගේ තමයි අපි තෝරගන්නේ අපි Ryzen 9 එකක් තෝරගන්න ඕන 3D software high end multitasking වැඩ අන්න ඒ වගේ ඒවා තමයි තෝරගන්නේ ඇත්තටම දැන් කාලේ සමහර කට්ටියට තේරෙන්නේ programming වලට කොහොමද laptop එකක් තෝරගන්නේ කියලා programming වලට Core i5 Ryzen 5 එකක් හොඳටම ඇති ඒ වගේම හොඳ SSD එකක් තියෙනවා නම් හොඳයි RAM 16GB තියෙනවා නම් ඇති අපි game development කරනවා නම් Ryzen 7 Ryzen 9 Core Ultra 7 Core Ultra 9 එකට යනවා නම් තමයි හොඳ ඇත්තටම දැන් අලුතෙන් ආපු Intel processor නම් හොඳයි Core Ultra processor නමත් වෙනස් කරා ඒගොල්ලෝ ඒ අර 14 gen 13 gen failure එකට පස්සේ ඒගොල්ලන් ලොකු ටීම්ක් දැම්ම Ryzen වල high end processor ලැබිලා video editing 3D software වලට ඇවිල්ලා හොඳයි X3D processor එක ගොඩක්ම හොඳයි ඒ කියන්නේ මේ X3D Ryzen 9 processor Ryzen 7 S3D processor එකක් video editing ගන්න එක නම් එච්චර වැඩක් නෑ කියලා තමයි මම නම් කියන්නේ ඒකට X processor එකක් ගත්තනම් X processor එකක් ගත්තනම් හොඳටම ඇති ඒ වගේම අපි photo editing වලට යනවා නම් Core Ultra 5 and Ryzen 5 එකක් හොඳටම ඇති ඊට වඩා වැඩිය යන එක නම් බොරු වැඩක් අපි ඒ වුණාට සමහර කට්ටිය ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි දෙකම එකට කරන හින්දා Ryzen 7 Ryzen 9 එකක් යන එක තමයි හොඳ Core Ultra 5 Core Ultra 7 Core Ultra 9 එකට යන එකත් හොඳයි හරි guys අපි ඊගාවට හමු වෙමු graphic card ගැන වීඩියෝ එකක් මම ඊගාවට ඒ වීඩියෝ එක තමයි දාන්නේ ඕගොල්ලන්ගේ මොනවා හරි ගැටලු මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න